හෙලෝ සුබ දවසක් ඔයගොල්ලෝ හැමදෙනාටම. අද මේ රීඩින් එකෙන් කතා කරන්නේ ඔයාට මොන වගේ මැසේජස්ද ඔයාලගේ ඒන්ජල්ස්ලා දෙන්නේ කියලා. එතකොට මේ මැසේජස් වලින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න, ඒ වගේ මොන වගේ සුබ දේවල් වලට ඉදිරියේදී වෙන්න තියෙනවද කියලා දැනගන්න. ඒ වගේම ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද කියලා දැනගන්න ඔයාට මේ රීඩින් එකෙන් පුළුවන්. ඉතින් වෙනද වගේ මම මෙතන ෆයිල්ස් 3ක් දාලා තියෙනවා. ඔයාගේ හිත යන කැමැතිම ෆයිල් එක තෝරගෙන ඔයාට පුළුවන් වගේ රීඩින් එක බලන්න. හෙලෝ සුබ දවසක් ගෲප් නම්බර් 1. ඉතින් අද මේ රීඩින් එකෙන් ඔයාලා දන්නවා කතා කරන්නේ අපි ඒන්ජල් මැසේජස්. ඒකට ඔයාට මොන වගේ මැසේජස්ද ඔයාගේ ඒන්ජල්ස්ලා දෙන්න හදන්නේ කියලා අපි මේ රීඩින් එකෙන් දැනගන්නවා. එතකොට ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ කවුදද? ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ළඟයිද? මොන වගේ සුබ දේවල් වලට වෙයිද? ඒ හැමදේම අද අපි මේ රීඩින් එකෙන් කතා කරමු. ඔයාගෙන බැලුවහම ඔයා මේ වෙලාවේදී මොකක් හරි දෙයකට ගොඩාක් කැප වෙලා වැඩ කරනවා. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේදී too much focus කරනවා මොකක් හරි වැඩකට. ඒ කියන්නේ ආගේ ජීවිතයේ දිනදා කරන වැඩක් වෙන්න පුළුවන්. මේ දේට ඔයා ගොඩාක් කැප වෙනවා වගේම ඒ දේට ඔයා කැප වෙනවා වැඩි තරමට ඔයාට ටිකක් ඒක මානසික වදයක් වගේ දෙන්නලා ඇති. ඒ වගේ සිටුේෂන් එකක් මම වාගේ එනර්ජි එක තුළින් මේ වෙලාවෙත් දකිනවා. මම මේකට උදාහරණයක් විදිහට ගන්නම්. දැන් ඔයා එක්සෑම් එකට යනවා කියලා හිතමුකෝ. ඔයා ඔයාගේ සිටුේෂන් එකත් එක්ක මේක සංසන්දනය කරලා බලන්න. එතකොට ඔයා එක්සෑම් එකට යනවා නම් ඔයා මේ වෙලාවේදී ගොඩාක් එක්සෑම් එකට Tamanට පුළුවන් විදිහට පාඩම් කරලා ෆේස් කරනවට වඩා ඔයා මේ වෙලාවේදී ඉන්නේ ගොඩක් ස්ට්‍රෙස් එකේ. ඒ කියන්නේ ඒක මානසිකව වඩා බලපානවා. ඒ කියන්නේ තමට කරන්න පුළුවන් හැකියාව තමන් දන්නවා. නමුත් ඔයා ඒක ඕනවට වැඩි හිතන්න යනවා. too much focus කරන්න යනවා. 100ක් වැඩේට දෙන්න යනවා. ඒ නිසා ඔයා මේ වෙලාවේදී ටිකක් complicated වෙලා ඉන්නවා කියලා කියනවා සිටුේෂන් එක. ඔයා දැන් මේ වෙලාවේදී මේ විදියට ටිකක් ඕනවට වැඩි හැමදේම ගැන හිතන්න ගිහිල්ලා ඒ වගේම 100ක් හැමදේට ફોකස් එක දෙන්න ගියාම ඔයාට හරියට කරන වැඩි කරගන්න බැරි වෙයි කියලා තමයි කියනවා ආගේ ඒන්ජල්ස්ලා. එතකොට ආගේ ඒන්ජල්ස්ලා කියනවා ඔයාගේ ජීවිතේ ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් තියෙනවා, කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියෙනවා. ගොඩක් වෙලාවල් වලට ඔයා කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවලුත් කන්ට්‍රෝල් කරන්න යනවා. ඒක කමක්. හැකියමකෝ කන්ට්‍රෝල් කරන්න බැරි දේවලුත් කන්ට්‍රෝල් කරන්න යනවා. එතකොට එතනදී ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා කියනවා. මොකද එතකොට Tamanට කරගන්න පුළුවන් වැඩේත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා වගේ ඒන්ජල්ස්ලා කියනවා ඔයාට පුළුවන් විදියට වැඩේ කරනවා. හැමදේම කරගන්න පුළුවන්. ඉතින් ඒසාට පුළුවන් විදියට ඔයා වැඩේ කරන්න. ඒකට ඔයාට පුළුවන් උත්සාහය දාන්න. ගොඩාක් Tamanට එක මානසික වදයක් වෙන විදියට ඒක කරන්න හදන්න එපා කියලා තමයි කියන්නේ. මම ඒක අර කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් වලට අවධානය යොමු කරනවා කියලා කිව්වේ. අපි හිතමුකෝ ලව් රිලේෂන්ෂිප් එකක ඉන්නවා. දැන් බ්‍රේක් අප් වෙලා ඉන්නවා කියලා. එතකොට එතනදී ඇති වෙන දේවල් ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ. එතකොට ඔයා මේ වගේ දේවල් කන්ට්‍රෝල් කරන්න යනවා කියන්නේ එතනදී ලොකු ප්‍රශ්න. ඉතින් ඒ වගේ දේවල් ඔයා කන්ට්‍රෝල් කරන්න යන්න එපා. මොකද පුළුවන් තරම් මානසික සැනසීමෙන් සැහැල්ලුවෙන් ඉන්න කියලා තමයි ඔයාගේ ඒන්ජල්ස් වලට කියන්නේ. ඔයාට ඊළඟට සිලටලා තියෙන කාඩ් එකකින් කියන්නේ තියෙන ඔයා සැහැණ කාලයක් තිස්සේ ඔයාට මොන හරි දෙයක් ලැබෙනකම් බලාගෙන ඉඳලා තියෙනවා. මග බලාගෙන ඉඳලා තියෙන. එතකොට එහෙම දෙයකට ඔයා මග බලාගෙන හිටියා වගේම ඔයා ඒ දෙයට තමයි අර විදිහට සෑහෙන ආහන්සි වෙලා කැප වෙලා වැඩ කටයුතු කරලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් ඔයාගේ හිතේ තියෙනවද කියලා බලන්න. ඒ වගේම ඔයාට ඊළඟට සිලටලා තියෙන කාඩ් එකකින් කියන්නේ ඔයාට ලොකු achievement එකක්, big achievement එකක් ළඟම එන වේගයට positive outcome එකක් ඔයා මහන්සි වෙලා කරපු වැඩකට පොසිටිව් විදියට අවුට්කම් එකක් එනවා කියලා. එතකොට ඔයා මහන්සි වෙලාට කලින් මමට කිව්ව මානසිකවත් ඔයා ඒක බලපාගෙන මොකක් හරි වැඩක් කරනවා ඇති කියලා. එතකොට too much focus එක දීලා එතකොට ඒකට පොසිටිව් අවුට්කම් එකක් ඔයාට එන්න තියෙනවා කියලා තමයි කියන්නේ. ඔයාගේ ඒන්ජල්ස්ලා කියනවාට ඒ තරම් දුරට ගොඩක් විහිසින්න එපා. මොකද ඔයාගේ achievement එකක් ඔයාට ළඟදීම ගන්න පුළුවන්. එතකොට ඒ තරම් දුරට වෙහෙසීමට අවශ්‍ය නැහැ. achievement එකක් ළඟම එනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක තමයි ඔයාගේ ඒන්ජල්ස් ඔයාට දෙන්නේ. මානසික පීඩනයෙන් ඉන්න අවශ්‍ය නැහැ කියලා තමයි මේ මොහොතේදී ඔයාගේ ඒන්ජල්ස් ඔයාට කියන්නේ. එතකොට ඔයා ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන හිටිය දෙයක් තමයි මේ ඉෂ්ට වෙන්නේ යන්නේ. ඒකට පොසිටිව් අවුට්කම් එකක් තමයි ඔයාට මේ ලැබෙන්නේ යන්නේ. ඉතින් ඒ නිසා ඔයා මෙච්චර කල් හිතේ තියාගෙන හිටිය දෙයක් ඔයාට ඉෂ්ට වෙනවා. ඉතින් ඒ achievement එක ගන්නවා බලාගෙන ඉන්න. ඉතින් මේක තමයි group number 1 ඔයාගේ reading එක. ඉතින් මේ වගේම reading එකකින් අපි ආයෙත් හමු වෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. සුබ දවසක්.
Hello group number 2 අද මම ඔයාලට අරන් ආවේ angel messages. ඉතින් මේ angel messages වලින් ඔයාලට මොනවද හොඳ දේවල් දෙයිද? ඒ වගේම අද බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන ළඟයිද? ඒ වගේම මේ වෙලාවේදී ඉන්න ඕනේ කොහමද කියන හැම දෙයකටම ඔයාලට ගයිඩන්ස් එකක් දෙනවා. එහෙනම් අපි බලමු group number 2 ඔයාලට මොන වගේ messages ඔයාලගේ angels දෙන්නේ කියලා. group number 2 මේ වෙලාවේදී ටිකක් දුකින් ඉන්නවා කියලා තමයි කියන්නේ. කෙනාට මොන හරි වෙච්ච අහිමි වීමක් නිසා අසාර්ථක වීමක් නිසා මොකක් හරි දෙයක් නිසා මේ වෙලාවේදී ටිකක් දුකින් තමයි ඉන්නේ. ඊළඟට ඔයාලට සිලෙක්ට් වෙලා තියෙන කාඩ් එක තමයි ස්ට්‍රෙන්ත් කාඩ් එක. ඒකට මේ ස්ට්‍රෙන්ත් කාඩ් එක සිලෙක්ට් වීම මගින් ඔයාගේ ඒන්ජල්ස් ඔයාලට ලබා දෙන පණිවිඩය තමයි ඔයා මේ වෙලාවේදී ස්ට්‍රෝං විදියට ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඔයාට ස්ට්‍රෙන්ත් එක තියෙනවා. ඒ හැකියාව තියෙනවා. එතකොට ඔයා මේ දැන් ඉන්නේ දුකින් නම් ඒ සිටුේෂන් එකට මුහුණ දෙන්නත් ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. මේ කාලෙදී තමන්ව ට්‍රස්ට් කරන තරමට තමන්ට ඉදිරියට යන්න පුළුවන් කියලා තමයි ඔයාගේ ඒන්ජල්ස් ලාට කියන්නේ. ඔයාට සිලෙක්ට් වෙන තියෙන පයිල් නම්බර් 1ට සිලෙක්ට් වෙච්ච කාඩ් එකක්ම. ඒ නිසා ඒකෙත් එකම කියවුණා කියන කියන්නේ ප්‍රාප්. ඉතින් මේ වෙලාවේදී ඔයාව ජීවිතේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් තියෙනවා, කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියෙනවා. එතකොට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් වලට අවධානය යොමු කරාට කමක් නැහැ. ඒ වුණත් කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ඔයාගේ ඔහුට දාගෙන ඒ දෙවලුත් කන්ට්‍රෝල් කරන්න හදනවා. එතකොට ඔයාගේ සිටුේෂන් එක මේ වෙලාවේදී කම්ප්ලිකේටඩ් වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට සමහරක් වෙලාවට ඔයා මේ වෙලාවේදී ටිකක් පියාකූල වෙලා ඉන්නවා කියලා කියනවා. ඒ කියන්නේ ඔප්ෂන්ස් වැඩි. තීරණය ගන්න අමාරුයි. මම එක උදාහරණයක් විදිහට ගත්තාම ඔයා බ්‍රේක්අප් එකකට මුහුණ දීලා ඉන්නවා නම් එතනදී ඔයාට සිද්ධ වෙන දේවල් කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තුවා මේ වෙලාවේදී ඔළුවට දාගෙන ඔයාගේ සිටුේෂන් එක මාර කම්ප්ලිකේටඩ් කරගෙන තියෙන. ඒ කියන්නේ හිතන්න ඕන දේවලුත් හිතන්න ඕන නැති දේවලුත් ඒ නිසාට හිතන්න වෙලා තියෙනවා. එතකොට මේ මොහොතේදී ඔයාට පණිවිඩයක් විදියට ඔයාගේ ඒන්ජල්ස්ලා කියන්නේ ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් විතරක් ඔයාගේ මනසට දාගන්න කියලා. මේ කාලෙදී විශේෂයෙන්. මොකද මේ වෙලාවේදී ඔයා ටිකක් දුකින් ඉන්නවා කියලා ඔයාගේ ඒන්ජල්ස්ලාට පෙනිලා තියෙන්නේ. ඔයාට ඉන්න ඒන්ජල්ස් පොඩක් කෙයාරින්. එයාලා ඔයාට පොඩක් ආදරේ. ඒ නිසා ඔයාව ඇතුළතින් සුවපත් කරන්න තමයි එයාලා උත්සාහ කරන්නේ. මේ වෙලාවේදී ඔයාගේ ඒන්ජල්ස් ඔයාට කියන්නේ ඔයාට තියෙන ප්‍රශ්න හැම දෙයක්ම විසඳනවා. ඔයා සැලටුවේ ඉන්නේ හැම ප්‍රශ්නයක්ම ඔයාගේ ඒන්ජල්ස්ලා බාර අරගෙන ඔයාට විසඳලා දෙනවා වගේ එකක් තමයි මෙතනදී කියන්නේ. ඒ වගේම ටවර් කාඩ් එක සිලෙක්ට් වෙලා තියෙනවා. මේ ටවර් කාඩ් එකෙන් කියන්නේ ඔයාට ඔයා හිතපුවත් නෙවෙයි වෙනස් කමකට මුහුණ දෙන්න වෙයි කියලා. සමහරක් වෙලාවට මේකෙදි ලැබෙන අවුට්කම් එක ගැන ඔයාට හිතා ගන්න බැරි වෙයි. මොකද ඒක ටිකක් ඔයා එක්ස්පෙක්ට් කරපු දෙයක් නෙමෙයි මෙතනදි සිද්ධ වෙන්නේ. සමහරක් වෙලාවට ඔයාට ඒදී යම් කිසි දෙයක් ඉගෙන ගන්න ලැබෙයි. ඒ කියන්නේ ඔයාට පාඩමක් වගේ දෙයක් ඉගෙන ගන්න ලැබෙයි. දැනටමත් මේ පාඩම ඔයා ඉගෙනගෙන ඉන්න වෙන පුළුවන්. මොකක් හරි ඔයා ටිකක් දුකින් ඉන්නේ හින්දා මම මේක දකින්නේ. මොකක් හරි දෙයක් ඔයාට ඉගෙන ගන්න ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඒ සිදුවීම නිසා. ඉතින් ඕඩර් ස්ට්‍රෙන්ත් කාඩ් එක සිලෙක්ට් කරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඉන්නේ ඔයාගේ ජීවිතේට ඔයා ස්ට්‍රෝන් කරන්න කියලා තමයි ඔයාගේ ඒන්ජල්ස්ලා කියන්නේ. ඔයාට සිලෙක්ට් කරලා තියෙන අන්තිම කාඩ් එක ගොඩක්ම සුබයි. ඒකෙන් කියන්නේ ඔයාගේ ජීවිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයකට ඔයාට උත්තරයක් හම්බ වෙනවා කියලා. ඒක ගොඩක් ඔයාගේ හිතේ කාලයක් තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් වගේ දෙයක් තමයි මේ හම්බ වෙන්නේ. නමුත් ඒක උත්තරේ හම්බෙරකින් වට්ටියක් ඉපසෙදින් ඉන්න කියන අර ස්ට්‍රෙන්ත් කාඩ් එකත් වැටලා තිබුණානේ චුට්ටක් අර අල්ලගෙන ඉන්න කියලා තමයි කියන්නේ. ඉවසීමෙන් ඉන්න කියලා තමයි කියන්නේ. ඔයාට ප්‍රශ්නයකට උත්තරයක් හම්බ වෙන්න තියෙනවා කියලා ඔයාගේ ඒන්ජල්ස්ලා කියනවා. ඒතකොට ඔයා මොකක් හරි දුකෙන් නම් ඉන්නේ. ඔන්නේ ඒ දුක ඇතිවෙච්ච මොකක් හරි දෙයකට උත්තරයක් වගේ දෙයක් තමයි මේ හම්බ වෙන්න තියෙන්නේ කියලා තමයි පයිල් නම්බර් 2 මට කියන්න තියෙන්නේ. ඉතින් මේක තමයි ආවේ රීඩින් එක. මම හිතනවා මේ රීඩින් එක 100% ඔයා දැන් ඉන්න සිටුේෂන් එකත් එක්ක බලද්දි ඇකියුරේට් වෙයි කියලා. ඉතින් මේ වගේම රීඩින් එකෙන් අපි ආයෙත් හම්බවමු. එහෙනම් මම ගෙහින් ඉන්නම්. සුබ දවසක්. Hello group number 3 ඔයාලා මේකතු වෙන ඔයාලගේ angel messages රීඩින් එකත් එක්ක. මේ රීඩින් එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ඔයාගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ යනවද? ඒ වගේම මොහොත මේ වෙලාවේදී කොහොමද ඉන්න ඕනේ? ඒ වගේම ඔයාගේ angels ඔයාලට දින විශේෂ පණිවිඩ මොනවද කියලාත් ඔයාලට මේ රීඩින් එකෙන් බලන්න පුළුවන්. group number 3 ඔයාගේ නැසිල් කට්ටාම මේ වෙලාවේදී ඔයා මොකක් හරි අලුතෙන් දෙයක් පටන් ගන්න මේ වෙලාවේදී ඔයාගේ අවධානය දීලා තියෙනවා කියලා තමයි පේන්නේ. ඒ කියන්නේ ඔයා මොකක් හරි ඔයාගේ ගෝල් එකක් අචීව් කරගන්න නැත්නම් ඔයා අනාගතේ ප්ලෑන් කරලා මොකක් හරි ස්ටෙප් එකක් ඉදිරියට යන්න හිතාගෙන ඉනවා. එතකොට මේක දැන් මේ වෙලාවේදී ඔයා ප්ලෑන් කරන් ඉන්නව වෙන්න පුළුවන් ඉදිරියට මොකක් හරි දෙයක් කරන්න.
ඒ වගේම book number 3 ඔයා මොකක් හරි දෙයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ කාලේ එකට හොඳම කාලය කියලා කියනවා. ඒ කියන්නේ action එකක් ගන්න හොඳම කාලය මේ කාලය. ඒත් එක්කම වාට වාගේ ඉන්ජස්ලා කියනවා මේ කාලෙට වාට වැඩිපුර හිතන්න වෙයි කියලා. ඒ කියන්නේ වාට තෝරගෙන සිද්ධ කරන්න වෙයි කියලා කියනවා. options ගොඩක් ඒ කියනවා එකපාර. එතකොට opportunities වගේ දේවල් ගොඩක් ඒ කියනවා එක සැරේ. එතකොට තෝරගන්න ගියාම ටිකක් ඔයා ටිකක් ව්‍යාකූලේ වෙන්න පුළුවන් කියන තමයි කියන්නේ. ඊළඟට සිලෙක්ට් කරලා තියෙන කාඩ් එකෙන් කියන්නේ ඔයාට පුද්ගලෙක් හම්බ වෙනවා. මෙයා විශේෂ පුද්ගලෙක්. මෙයා ඔයා දැන් තනියෙන් ඉන්නවා නම් තනිකමක් වගේ දැනෙනවා නම් ඔයාට මේ තියෙන තනිකම නැති කරන්න ඔයාට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම මොකක් හරි ඉදිරියට කරන්න ඉන්නවා නම් ඒ දෙයට සෑහෙන සපෝට් එකක් මෙයා දෙනවා කියලා තමයි කියන්නේ. මේ පුද්ගලයා ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙන්න පුළුවන්. දෙම විශේෂයෙන්ම මේ පුද්ගලයා ගැහැණු කෙනෙක්. එයා පරිණත ගැහැණු කෙනෙක් කියලා තමයි පෙන්වන්නේ. එයා ආවේ අම්බ වෙන්න පුළුවන්, ආදරවන්තිය වෙන්න පුළුවන්. ඒන්ජල්ස් ඔයාට කියන්නේ මෙයා ඔයාගේ ඒන්ජල් කියලා සලකන්න කියලා. මෙයා දෙන ගයිඩන්ස් එක ගන්න කියලා තමයි කියන්නේ. ඔයාට උදව් කරන තමයි මෙයා එන්නේ. මෙයා දෙන ගයිඩන්ස් එක ගන්න ඕනේ ඔයාගේ ජීවිතේට. ඒ වගේම වගේ ඒන්ජල්ස්ලා කියනවාට මේ කාලෙදි තාමත් ඉක්මනින් තීරණයක් ගන්න වෙයි කියලා. ඒ කියන්නේ opportunities, options, product දේවල් කාලය ඇතුළත වාට ගොඩක් ඉන්න පුළුවන්. ඒ නිසා එකක් select කරගන්න එක ඉක්මනින් වා කරගන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට නැත්නම් මේ වාට මිස් වෙන්න පුළුවන්. මම වාට කිව්වා වාට support කරන්න වාට කට්ටිය ඉන්නම කියලා. එයාට support එකක් අරගෙන වාට පුළුවන් decision එකක් ගන්න. ඒ decision එක ගන්න කියලා තමයි ප්‍රධාන වශයෙන් ඔයාගේ ඒන්ජල්ස්ලා කියන්නේ. ඊළඟට සිලෙක්ට් වෙලා තියෙන කාඩ් එකකින් කියන්නේ ඔයාට ගොඩාක් මිනිස්සුන්ගෙන් සපෝට් එක හම්බ වෙනවා කියලා. එතකොට ඔයා ගොඩාක් ඇට්‍රැක්ටිව් වෙනවා කියන ආකර්ෂණීය පුද්ගලෙක් විදියට ආව මේ කාලෙදි කට්ටිය දකිනවා. එතකොට ඔයා ආදර සම්බන්ධතාවයකට යන්න හිතන් ඉනවා නම් මේ කාලේ ගොඩක් හොඳයි. එතකොට ඔයා එක්ස් කෙනෙක්, ක්‍රෂ් කෙනෙක් හිතන් ඉනවා නම් එයාලා ආකර්ෂණය කරගන්නත් මේ දැන් කාලේ තියෙන එනර්ජි වාට ගොඩක් හොඳයි කියලා තමයි කියන්නේ pile number 3. ඉතින් මේක ආදරේ සම්බන්ධ විතරක් ගන්න එපා. මොකක් හරි දෙයක් කරන්න හිතාගෙන ඉන්නව නම් අලුතින් ඔයාට ගොඩක් කට්ටියක සපෝට් එක හම්බ වෙනවා. මොකද මේ ඔයාව තියෙන ආකර්ෂණීය බව නිසා. ඉතින් ඔයාගෙම මේ තියෙන ආකර්ෂණීය බව නිසා ඔයාට හම්බ වෙන සපෝට් එක මම කියන්නේ මේ කාලේ දුව ගන්න ඕනේ. ගත්තාම ඔයාට පුළුවන් වාගේ achievements or goals වලට යන්න. ඒක ගොඩක් ඔයාට වටිනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ දේ ඔයා ගන්න. ඉතින් pile number 3 ඔයාට පොඩ්ඩක් සතුටින් ඉන්න පුළුවන් කියලා කියනවා. මොකද ඔයාගේ ජීවිතේට අර පාළුයි වගේ තියෙන ගතිය නැති වෙන්න පුළුවන් කියනවා මේ කාලේදී. මොකද පොඩ්ඩක් supportive environment එකක් ඔයාගේ වටේ මේ කාලේදී හැදෙන නිසා. ඉතින් මේක තමයි group number 3 ඔයාගේ reading එක. මං හිතනවා මේක ඔයාට ගොඩක් accurate වෙයි කියලා. ඔයා දැන් ඉඳ situation එකත් එක්ක බලද්දී. ඉතින් මේ වගේම reading එකකින් අපි ආයෙත් හමු වෙමු. එහෙනම් මම එන්නම් සුබ දවසක්.